මේ ඉෆෙක්ට් ඔක්කොම ෆ්‍රී. ඔක්කොම ෆ්‍රී යූස් කරන්න පුළුවන්. අයිබෝවන් ඔයාලා සියලු දෙනාම මගේ YouTube channel එකට පිළිගන්නවා. අද මම කතා කරන්න යන්නේ CapCut Pro free use කරන්නේ කොහොමද කියලා. කියලා අපි වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. මුලින්ම CapCut Pro use කරන Pro free use කරන ඔයාලට පුළුවන් මේ වගේ වීඩියෝ එක හදාගෙන එක එක Pro animation දාලා ඔක්කොම හදාගෙන මේ ෆිල්ටර්ස් එහෙමත් ඕන දේවල් free Pro තියෙන free විදිහට ඇඩ් කරගෙන ඔයාලට පුළුවන් මේ විදිහට වීඩියෝ එක ප්ලේ කරන ගමන් හරි වීඩියෝ එක විදිහට ලොකු කරලා මෙතනින් ප්ලේ කරලා ස්ක්‍රීන් රෙකෝඩ් එකක් මගින් මේක රෙකෝඩ් කරගන්න. එහෙමත් පුළුවන් Camera Pro Free use කරන්න. තවත් ක්‍රමයක් තියෙනවා ඒක මේක යූස් කරන්නේ ඔයාලා යන්න ඉන්ටර්නෙට් යන බ්‍රවුසර් එකට ගිහිල්ලා සර්ච් කරන්න CapCut old version කියලා සර්ච් කරන්න Chrome එකේ සර්ච් කරාට පස්සේ එතන එනවා old version for CapCut Windows කියන එක දෙන්න. Windows කියන එක දුන්නට පස්සේ යටට යන්න ඊට පස්සේ පෙන්න old one ටික පෙන්නුවට පස්සේ මෙතන තියෙනවා see more කියලා එකක්. ඒ see more කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන තියෙනවා 1.0.5.8යි කියන version එක. මෙන්න version එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන download කියන එක ක්ලික් කරන්න. download කියන එක ක්ලික් කරලා අනිවාර්යෙන් දැනට තියෙන CapCut version එක uninstall කරලා තමයි මේක මේ install කරන්න ඕන. install කරාට පස්සේ මෙන්න විදියට ඔයාලට පෙන්නයි. මෙන්න විදියට CapCut text තියෙනවා text එක අපි text එකක් add කරලා බලමු. text එකක් add කරාන් පස්සේ මෙතන තියෙනවා effect වල මේ effect ඔක්කොම free. කොම් free use කරන්න පුළුවන්. ඊළඟට අපි යමු බලන්න Illustrator වලත් මේ ඔක්කොම free. ඔයාලට use කරන්න පුළුවන්. ट्रांसलेशन තියෙනවා ඒ ඔක්කොම කලින් තිබ්බා වගේ මේ old version එකේ ඔක්කොම තියෙනවා ෆිල්ටර්ස් එහෙමයි. ඉතින් මේ වගේ වීඩියෝ නැවත නරඹන්න මගේ නාලිකාව subscribe කරන්න. හරි ස්තුතියි.